අපි හැමෝම දන්න ආදරය කරන චරිතයක් ඉන්නවා මාත් එක්ක එකතු වෙලා. ඉතින් තරින්දි කොහොමද අද දවසේ අද ඇත්තටම කිව්වොත් මෝඩ තරිදු චිත්‍රපටිය ඔබ ඒ කියන්නේ නරබලා ඉන්නේ මේ මොහොත වෙනකොට මොන වගේ හැඟීමක්ද තියෙන චිත්‍රපටිය ගැන අර්ථය මොන වගේද දැනෙන්නේ? අපි කතා කරමු ඒ ගැන. මෝඩ තරිඳු අපිව අරංගිය දුරක්. ඉතින් ෆිල්ම් එක පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙනකම්ම hina වුණ එක තමයි කරේ. ඉතින් thank you තිසරායියේ ලොකු තිසරායියේ පොඩි තිසරායියේ අපේ ලේ පිරිසුදු කරාට මෙච්චර. ඉතින් තිසලා දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ අපිට ගේන්න අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා සහ මේ දිනවල දිගින් දිගටම අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියකින් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන සිනමා නිර්මාණ හැමෝම ආදරෙන් වැළඳගත්තා. මේ අපේ ප්‍රේක්ෂකයෝ ඔක්කොම ආදරෙන් වැළඳගත්තා. ඒ වගේම මට හොඳටම ෂුවර් මෝඩ තරිඳුත් ඒ වගේම ඊට වඩා ආදරෙන් වැළඳගනි. ඉතින් හැමෝටම බය නැතුව රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලෝ ෆැමිලි එකක් විදිහට ලොකු අයට පොඩි අයට ඕනම කෙනෙක්ට එකට ඉඳලා රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් මේක. ඉතින් ලේ පිරිසුදු කරගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මෝඩ තරිඳු බලන්න. ඒ වගේම දැනගන්න ආසයි දැන් මේ චිත්‍රපටිය අවසානයේ මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? පොඩි බයකුත් ආවා. මොකද මේ අපි දැන් සංසාර චක්‍රයක් නෙමේ යන්නේ. ඉතින් අපි දැන් කරන වැරදි අපිට කොහොම අපිට රිටර්න් එකේ ඉද දන්නේ නැහැ. ඒ වගේ පොඩි බයකුත් ආවා ඉතින්. බොහොම ස්තුතියි. ඉතින් චිත්‍රපටය ගැන අපිට මෙහෙම තොරතුරු ලබා දුන්නාට. Thank you so much.